ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්නේ නාසිකුරන් කියලා අපි හැමෝම දන්න ඉන්දියානු fried rice එක. අද මේ රසවත් බත් එක අපි හදාගන්නේ 6 දිනකට සෑහෙන්න. අවශ්‍ය ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් මම පහලින් සටහන් කරන්නම්. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. අද මේ බත් එක රසවත් කරගන්නේ මේ එළවලු වලින්. මේ ඉඟුරු කෑල්ලත් සුදුලුණු ගෙඩියත් හොඳින් ගලේ අඹර ගන්නවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් චූටියට කපා ගන්න. මේ බත් එකට ඉදුණු මිරිස් කරල් අනිවාර්යයෙන්ම ඕන. දැන් මේ එළවලු ටික පැත්තකින් තියලා අපේ ඉස්සු ටිකත් චිකන් ටිකත් සීසන් කරගනිමු. මුලින්ම අපි එකතු කරනවා ඉස්සන්ට ලුණු තේ හැඳි භාගයක්, ඒකම කුකුල් මස් ග්‍රෑම් 500ට ලුණු තේ හැඳක් එකතු කරනවා. ඒ වගේම ගම්මිරිස් එකතු කරනවා රස පදමට. ඒ දෙකටම ඊළඟට අපි එකතු කරගන්නවා කුකුල් මස් එකට සෝයා සෝස් මේස හැඳි 3ක්. මේ අපි අරගෙන තියෙන්නේ කටු අයින් කරගත්ත කුකුල් මස්. දැන් මේ ටික මේ විදිහට කලවම් කරලා පැත්තකින් තියමු. මෙතන තියෙනවා ඉස්ෝග්‍රෑම් 250ක්. ඒකට සෝයා සෝස් මේසෙන්දක් එකතු කරගෙන ඒ ටිකත් කලවම් කරලා ඒකත් පැත්තකින් තියමු. විනාඩි 10ක් විතර අපි එකතු කරපු දේවල් හොඳින් මේකට උරා ගන්න. ඒ අතර අපි මේ එළවලු ටික කපා ගත්තා. කැරට් මේ වගේ පැතලියට පොඩි කෑලි විදියට කපා ගත්තා. මාළු මිරිස් ඇට අයින් කරලා කොටු හැඩයට කපා ගත්තා. ඒකම බීලුණු පොඩියට කොටු විදියට කපා ගත්තා. දැන් මේ බත් එකට උමනා සෝස් එක හදාගනිමු. දැන් මේ පොඩි බෝල් එකට දා ගන්නවා සීනි මේස හැඳි 2ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඒකම තක්කාලි සෝස් මේස හැඳි 4ක්. දැන් මේ සෝස් ටිකත් එක්ක සීනි ටික හොඳින් දිය කරගෙන ඒක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපි බත් එක හදාගනිමු. අපි මේ තාච්චයට එකතු කරනවා තෙල් කෝප භාගයක් විතර. තෙල් ටික හොඳින් රත් වෙනකොට ඒකට එකතු කරනවා මුලින්ම චිකන් ටික. මේ චිකන් ටික හොඳින් කලවම් කරමින් විනාඩි 5ක් විතර මේ තෙලේ තෙම්පරාදු කර ගන්නවා. දැන් අපි ඉස්සු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ චිකන් වගේම ඉස්සු සීසන් වෙන්න දාගත්ත දේවල් එක්ක මේ චිකන් ටිකත් ඉස්සු ටිකත් විනාඩි 5ක් විතර කලවම් කරමින් තැම්බෙන්න තියා ගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නේ තලාගත්ත ඉඟුරු සුදුලුණු ටික. අපි මේ සුදුලුණු තලාගත්තේ පොතු එකමයි. ඒකෙන් මේ බත් එකට හොඳ රසයක් ඒ වගේම හොඳ සුවඳක් එකතු වෙනවා. දැන් මේ ටිකත් මේ විදියට හොඳින් කලවම් කරමින් තව විනාඩියක් විතර තියෙන්නල්ලා කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටික විනාඩියක් විතර තෙම්පරාදු වෙන්න ඇරලා ඊළඟට අපි කපාගත්ත බීලුණු එකතු කරගන්නවා. බීලුණු ටිකත් එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්නවා. මේ වෙලාව වෙනකොට මේ තෙම්පරාදු මිශ්‍රණයේ තෙත ගතිය නැති වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් කපාගත්ත මාළු මිරිස් ඒ වගේම ඉදුණු මිරිස් ටික එකතු කරගන්න. දැන් මේ ටිකත් මේ තෙම්පරාදු මිශ්‍රණයත් එක්ක තප්පර 30ක් විතර කලවම් කරගෙන අපි එකතු කරගන්නවා අපි හදාගත්ත සෝස් එක.
සෝස් එක මේ තෙම්පරාදු මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි බිත්තරයක් එකතු කරගන්නවා. මේ බිත්තරය එකතු කරගෙන බිත්තරය හොඳින් මේ මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්නවා. දැන් අපි මේ තෙම්පරාදුවට එකතු කරගන්නේ chili paste. chili paste මේ සෑඳි 4ක් එකතු කරගෙන හොඳින් මේ තෙම්පරාදුවත් එක්ක කලවම් කරගත්තට පස්සේ උයාගත්ත කීරි සම්බා බත් එකතු කරගන්නවා. වැඩිපුර සැරට කන්න කැමති කෙනෙකුට පුළුවන් වැඩිපුර chili paste එකතු කරගන්න. දැන් අපි බත් එක එකතු කරගත්තට පස්සේ බත් ඇට එක්ක මේ තෙම්පරාදුව හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් වැඩිපුර තියාගන්න ඕන. මේ බත් එකත් එක්ක මේ තෙම්පරාදුව විනාඩි 5ක් වගේ වෙලාවක් වැඩි රස්නෙන් කලවම් කරගන්නවා. දැන් මේ වෙලාවේ හරිම සුවඳයි මේ බත් එක. දැන් පුළුවන් අපිට ලුණු බලලා ලුණු මදි නම් ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරගෙන ආපහු සැරයක් මේ බත් එකත් එක්ක හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ අපි එකතු කරගන්නවා අන්තිමට කපාගත්ත ලුණු කොළ ටික. දැන් ඔන්න රසම රස සුවඳ එන අපේ ඉන්දුනීසියන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉවරයි. දැන් මේ බත් එක පිළිගන්නන්න අපි බිත්තරයක් බුල්සායි කරගන්නවා. වැඩි වියදමකුත් නැතිව වැඩි වැඩකුත් නැතිව පවුලේ හැමෝටම රස බලන්න පුළුවන් විදිහේ රසවත් නාසුගරන් බත් එකක් අපි අද ගෙදරදීම හදාගත්තා. රෙස්ටුරන්ට් එකකින් ගත්තනම් ලොකු වියදමක්. දැන් ඔයාලටත් පුළුවන් මේ බත් එක ගෙදරදීම හදාගෙන පවුලේ අයත් එක්ක රස බලන්න. මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා යාළුවෝ එක්ක ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ වටිනා කමෙන්ට් එකත් පහලින් සටහන් කරන්න. මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.